ආයිබෝවන් දුවේ පුතේ කොහොමද ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝමම ගුරුබස් YouTube channel එකට. ඔන්න ඉතින් ලොකු පොඩි හැමෝටම වැදගත් ව්‍යාකරණ පාඩමක් තමයි අද වීඩියෝ එකෙන් අපි ඔයාලට කියලා දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අපි ඔයාලට කලින් වීඩියෝ එකකින් කියලා දුන්නා වීඩියෝ එක බලපු කෙනෙක් නම් දන්නවත් ඇති නාමපද වර්ගීකරණය ගැන. ඒ කියන්නේ නාමපදයක් කියන්නේ මොකක්ද? ඒ වගේම නාමපදයක ලක්ෂණ මොනවාද කියලා අපි ඔයාලට හරිම පැහැදිලිව කියලා දුන්නා. ඉතින් අද අපි ඒක ඉදිරි කොටස තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. තමයි නාමපද ප්‍රභේද ගැන. ඉතින් පුතේ ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ link එක තියෙනවා. මොකද එතකොට තමයි පුතේ ඔයාලට මේ පාඩම සම්පූර්ණයෙන්ම පැහැදිලි වෙන්නේ. එහෙනම් ඔයාලට channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන්ම අපි අද පාඩමට යමු. ඉතින් ඔන්න පුතේ අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ නාමපද ප්‍රභේද. ඒ කියන්නේ නාමපද වර්ග. එතකොට නාමපද ප්‍රභේද 5ක් තියෙනවා. අපි බලමු මේ මොනවාද කියලා. පළවෙනි එක තමයි නාම ඊළඟට සර්වනාම, 3 සමාස නාම, 4 තද්දිත නාම සහ කෘදන්ත නාම තමයි නාමපද බෙදෙන ප්‍රභේද 5 වෙන්නේ. ඉතින් පොතේ අපි ඊළඟට මේවා එකින් එක පැහැදිලි කරගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නාම ගැන. අපි එහෙනම් මුලින්ම බලමු පුතේ මොකක්ද නාමයක් කියන්නේ කියලා. එතකොට දැන් පොඩි බබාලට කිව්වොත් එහෙම නාම කියලා කියන්නේ සාමාන්‍ය නාම පද පුතේ. හරිද? දැන් 12 13 වගේ අපේ දුවල පුතාලට කියලා දුන්නොත් මේක නාමයක් කියන්නේ අර නාම පදයක් බවට සම්පූර්ණයෙන්ම පත් වෙච්ච නැති නාම පදේ මුල් අවස්ථාව. අර නාම ප්‍රකෘතිය කියලා අපි ගන්නෙ. අන්න ඒ කොටස. මේක ව්‍යාකරණඥයෝ නාම මූලය කියලත් හඳුන්වනවා. හරිද? එතකොට සරලව ගත්තොත් එහෙම සාමාන්‍ය නාමපද තමයි අපි නාම යටතේ වර්ගීකරණය කරන්නේ. ඉතින් ඔන්න පුතේ නාම ආයෙත් කොටස් 5කට බෙදෙනවා. ඒ තමයි ජාති නාම, ද්‍රව්‍ය නාම, ගුණ නාම, ක්‍රියානාම හා සංඥානාම කියලා. අපි මේවා එකින් එක පැහැදිලි කරගමු. පළවෙනි එක තමයි ජාති නාම. ජාති නාමයක් කිව්වහම අපි මුලින්ම මෙහෙම කියලා දෙන්නම්. කිසියම් ජාතියක් එහෙම නැත්නම් වර්ගයක් දක්වන්න පුළුවන් නාම පදවලට තමයි අපි ජාති නාම කියන්නේ. දැන් නමේම තියෙනවනේ ජාති නාම. මොකක් හරි ජාතියක්. එතකොට මේවා අප්‍රාණවාචී වෙන්නත් පුළුවන් ප්‍රාණවාචී වෙන්නත් පුළුවන්. උදාහරණ විදිහට ගත්තොත් ඇත්, මිනිස්, අශ්ව, නෙළුම්, දෙල්, පොල් මේවා ඔක්කොම වර්ගනේ. මේවා ಜಾති. එතකොට මෙන්න මේ වගේ නාම පද තමයි ಜಾති නාම යටතට ගන්නෙ. මේ 12 13 වසරට තව චුට්ටක් මේක අපි පැහැදිලි කරලා දෙන්නම්. එතකොට එතනදි පුතේ මෙහෙමයි වෙන්නේ. දැන් මේක තව පැහැදිලි කරාම විශේෂ වෙනස්තාවය ගැන සලකන්නේ නැතුව පොදු වෙනස්තාවය ගැන විතරක් සලකලා කොටස් කරනවයි කියලා කියනවා. දැන් මෙහෙමනේ. ඔයාලා හිතන්න විශේෂ වෙනස්තාවය කියන්නේ අර අපි දාන්නේ මොකක් හරි නාම පදයකට හොඳ, නරක, උස, මිටි ඔය වගේ ගුණයක් මොකක් හරි දානවා. එතකොට පොදු වෙනස්තාවය කියන්නේ අපේ පොදු නාම පදේ දැන් කොල්ලා කියන එක. හරිද? එතකොට දැන් කොල්ලා කියන එක විතරක් තිබ්බොත් ඒක අපි ಜಾති නාමයක් විදිහට තමයි ගන්නෙ. හදිසියවත් ඒකට අර හොඳ නරක ඒ වගේ ඒවා ගත්තොත් ඒක ಜಾති නාමයක් විදිහට ගන්න බෑ. ඉතින් පොදු වෙනස්තාවය විතරක් පෙන්වන නාම පදයක් තිබ්බොත් ඒක මේ ಜಾති නාමය යටතට ගන්නවයි කියන එක තමයි පුතේ මෙතනදී සරලව කියන්නේ. එහෙනම් දැන් ඔයාලට ඒක පැහැදිලි ඇති. ළඟට නාම බෙදෙන දෙවනි කොටස තමයි ද්‍රව්‍ය නාම. එතකොට ද්‍රව්‍ය නාම කියන්නේ පුතේ යම් කිසි දෙයක් හැඳින්වීමට යොදන නාම පද. මේ ද්‍රව්‍ය නාම යටතට ගන්නේ අප්‍රාණවාචී නාම පද. උදාහරණ විදිහට ගත්තොත් පොත, පෑන, ගල්, වාහන, මේසය, මැටි මේ වගේ ඕනම ද්‍රව්‍යයක් කියවෙන නාම පද ද්‍රව්‍ය නාමයක් විදිහට තමයි අපි ඊළඟට තුන්වෙනි එක තමයි ගුණනාම. ගුණනාම කියන්නේ යම් කිසි කෙනෙක් තුල දෙයක් තුල පවතින මොකක් හරි විශේෂ ගුණයක් විශේෂත්වයක් පෙන්වන නාම වලට තමයි අපි ගුණනාම කියලා කියන්නේ. දක්ෂ, මිටි, උස, මහලු, මෝඩ, හොර ඔය වගේ ගුණයක් කියවෙනවා නම් ඒවා ගුණනාම. දැන් අර එතකොට අපි අර කලින් කතා කරපු අර හොඳ කොල්ලා ඒ වගේ එකදී අර හොඳ කියන එක ඊළඟට නරක කොල්ලා කියදී අර නරක
කාරක කියන එක මෙන්න මේ ගුණනාම යටතට තමයි ගන්නේ. නාම නාමවල ඊළඟ එක තමයි පුතේ ක්‍රියානාම. එතකොට පුතේ මේ ක්‍රියානාම කියන්නේ මොකක් හරි ක්‍රියාපදයකින් නිර්මාණය වන නාමපද වලට. මේවට තමයි අපි කෘදන්ත කියලා කියන්නේ. බලන්න උදාහරණ අඬන්නා, බලන්නී, ලියුම්, කියමන් ඔයාලට පේනවා ඇති මේ වැයේ තුලේ ක්‍රියාපදයකුත් හැඟවිලා තියෙනවා. ඔයාලට තවත් පැහැදිලි වෙන්න අපි මෙහෙම කියලා දෙන්නම්කෝ. දැන් බලන්න අඬයි කියන ක්‍රියාපදයේ තියෙනවා. ඒකට මේ අඬයි කියන ක්‍රියාපදය අඬන්නා කියලා ක්‍රියානාමයක් විදියට හැදිලා තියෙනවා. ඉතින් ওই විදියට තමයි පුතේ ක්‍රියානාම හැදෙන්නේ. මේවා වැඩි දුරටත් කෘදන්තවලදී අපි සාකච්ඡා කරනවා. අන්තිම නාම වර්ගය තමයි සංඥා නාම. සංඥා නාමයක් කියලා කියන්නේ දැන් ගොඩක් කට්ටියක් ඉන්නකොට විශාල පිරිසක් ඉන්නකොට ඒ අතරින් එක්කෙනෙක් වෙන් කරගන්න විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනකොට ඒ අතරින් එක ද්‍රව්‍යයක් වෙන් කරගන්න ඊට පස්සේ විශාල ස්ථාන ප්‍රමාණයකින් එක ස්ථානයක් වෙන් කරලා හඳුරගන්න පාවිච්චි කරන නාමපද වලට දැන් උදාහරණ වලට ගීත්මා දැන් ළමයි ගොඩක් ඉන්නවනම් අපි ළමයාගේ නම කියලා ගීත්මා කියන නම කියලා එයාව අඳුර ගන්නවා වෙන් කරලා ඊළඟට අමර පිළියන්දල දැන් ස්ථාන ගොඩකින් අපිට පිළියන්දල කියලා සංඥා නාමයක් යොදා ගන්න පුළුවන්. අඳුර වෙන් කරලා අඳුර ගන්න. ඊළඟට ලෝ වැඩ සංගරාව පොත් ගොඩක් තියෙනවා නම් අපිට එතනින් ලෝ වැඩ සංගරාව කියලා සංඥා නාමයකින් ඒක වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඊළඟට ඉන්දියාව. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති සංඥා නාම කියන්නේ මොනවද කියලා. ඉතින් පුතේ ඔය විදිහට තමයි අපේ මේ නාම වර්ගීකරණය වෙන්නේ. ඉතින් අපි හිතනවා ඔයාලා හැමෝටම මේ නාම වර්ගීකරණය ඉතාමත් හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතනදී ඔයාලට පුළුවන් අපිට කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි ඔයාලට ඒකට පිළිතුරු ලබා දෙන්න. ඉතින් පුතේ මේක විතරක් නෙමේ දැන් නාමපද වර්ගීකරණේ තව කොටස් 4ක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් ඉදිරි වීඩියෝ වලිනුත් අපි හරිම පැහැදිලිව මේ නාම කියලා දුන්නා වගේම ඒ නාමපද ප්‍රභේද ටිකත් අනිවාර්යෙන්ම ඔයාලට කියලා දෙනවා. ඒ නිසා channel එක subscribe කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න වීඩියෝ එකට like කරන්න, share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් පුතේ අදට අපේ මේ වීඩියෝ එක ඉවරයි. අපි ගිහිල්ලා එන්න ආයුබෝවන්.